කාලයක් තිස්සේ පැවතිච්ච මොන විදිහේ ප්‍රතිකාර කළත් සුවවෙච්ච නැති බෙල්ල අමාරුවක් තියෙන කාන්තාවකට මහරගම සැනෑෂියෝ ෆැමිලි මෙඩිකල් ඇන් වෙල්නස් සෙන්ටර් ආයතනයේදී ප්‍රතිකාර කරන අවස්ථාවක් තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් මෙතන පෙන්වන්නේ රෝගියාව පරීක්ෂා කිරීමත් ඊට පස්සේ ප්‍රතිකාර ක්‍රම විශේෂයෙන්ම අල්ට්‍රාසවුන්ඩ් ප්‍රතිකාරයක් සිදු කිරීමත් මේකෙදි දැක ගන්න පුළුවන් වෙනවා. බෙල්ල වේදනාව කියන එක රෝග ලක්ෂණයක්. විවිධ මාංශ පේශි ආශ්‍රිත, සන්ධි ආශ්‍රිතව, අස්ථි ආශ්‍රිතව සහ ස්නායු ආශ්‍රිතව ඇතිවෙන රෝග නිසා බෙල්ල වේදනාව ඇති වෙන්න පුළුවන්. නිවැරදිව රෝග විනිශ්චය කිරීම, රෝග හඳුනා ගැනීමත් එක්ක නිවැරදි ප්‍රතිකාර වලින් සහ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වෙනස් කර ගනිමින්, එහෙම නැත්නම් ලයිෆ් ස්ටයිල් මොඩිෆිකේෂන් එකකට යන ගමන් මේ බෙල්ල වේදනාවන් නිවැරදිව සුව කර ගැනීමේ හැකියාව පවතිනවා. ඕගොල්ලන්ටත් තියෙන කල්ගත වෙච්ච නිවැරදිව සුව නොවිච්ච බෙල් වේදනාවන් වලට ප්‍රතිකාර ලබා ගන්න කතා කරන්න අපිට සැනෑෂියෝ ෆැමිලි මෙඩිකල් ඇන්ඩ් වෙල්නස් සෙන්ටර් මහරගම.